අයිබුවන් පොතකින් වදනක් අපි ටික කාලයකට පස්සේ අද මේ ඔබ හමුවන්නේ. ඉතින් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ විශ්ව සාහිත්‍යයේ කෘතියක්. ප්‍රංශ මහා ගත්කතුවර ගීද මෝපසාන්ගේ කෘතියක් පිළිබඳව. ගීද මෝපසාන්ගේ බෝල් ඔෆ් පැට් කියන මේ කෙටි නවකතාව. මේක කෙටිකට නවකතාවක් විදිහට තමයි හඳුන්වලා තිබෙන්නේ. මේක පරිවර්තනය කරනවා නිශංක පෙරේරා පරිත්‍යාග ඒක ශාපේ නමින්. පරිත්‍යාග ඒක ශාපේ. මෙන්න මේ කෘතිය. ඉතින් මේ කෘතිය පිළිබඳව විස්තරයක් කරන්න ඉස්සෙල්ලා මට හිතුණා ගීතයක රස විඳින්න. මොකද මේ කෘතියේ ඇතුළත් වන අන්තර්ගතයට සමාන වන ඒ අදහසට සමාන අදහසක් දැක්වෙන ගීතයක් මට රස විඳින්නට ලැබුණා මෑත භාගයේදී. අපේ අලුත් පරම්පරාවේ අය නිර්මාණය කරපු. ඉතින් අපි ගීතයට සවන් දීලම මේ කෘතිය පිළිබඳව කතා කරමු. විදලා කොණ්ඩේ පාට කරපු විදිය ගිනියව්වේ නිල් පාට ගල් තරුම් මතුකුණු තරවදින් වැහුවේ 550 ජාතකයම උණයි කන කිව්වේ පොළවටත් මැදිය බර ඔබ පිණිට කර ගැව්වේ එතුවලට සීතා උතරන්න බරාව ඒ නටුව දන්නේ සඳ මතින් නැවිද ගිය විටකදී ඉඳුවර මිතු අතරේ කොඩි රැඳේ ඉඳන් වල වෙනකන් තනියට පිටි මිතුරු පැලි නොවේ හැමදාම පාමුනේ ඔරිට මයි වතුරේ මන්දගම කවන කතා උන්ගෙන කියුනේ මුන සුතුරේ අපි පොතට කලින් හැමදාම පිට කවරෙන් බැලුවේ මේ ගීතෙන් කියවෙන්නේ සමාජය විසින් කොම් කරන ලද එහෙම නැත්නම් සමාජය විසින් ඈත් කරන ලද යම් කණ්ඩායමක් පිළිබඳව හැඟවෙන ගීතයක්. ඔවුන්ගේ සැබෑ තත්ත්වය අපේ පොදු සමාජය සමහර අයව ඔවුන්ගේ සමාජ ක්‍රියාදාමයන් පිළිබඳව ඔවුන්ගේ බාහිර පෙනුම එහෙම නැත්නම් ඔවුන්ගේ හැසිරීම් රටාවල් නිසා ඔවුන්ව කොම් කරනවා සමාජය තුලින්. නමුත් ඔවුන්ගේ
හදවතේ ඊටාම ගුණාත්මක මනුෂ්‍යත්වයක් රැඳිලා තිබෙනවා. ඉතින් මෙන්න මේ වගේ අර්ථයක් තිබෙන ගීතයක් තමයි අපි මේ ඇහුවේ කන විදලා කොන්නේ පාට කරපු කියන ගීතේ. ඉතින් අන්න එවැනිම අදහසක් තමයි මේ පරිත්‍යාගයක ශාපය කියන කෘතිය තුළින් ගීත මොහොපසාන් කියන්නේ. ගීත මොහොපසාන් බොහෝ දුරට ඔහුගේ නිර්මාණ බිහි කරන්නේ සමාජය තුළ කොන්වන පීඩනයට ලක්වන පිරිස් අරබය තමයි ඔහුගේ කෘති බිහි වෙන්නේ. මේකේ පෙරවදනෙත් සඳහන් වෙනවා ඔහුගේ කෘති බොහොමයක මේ ගණිකාවන් පිළිබඳව සඳහන් වෙනවා කියලා. ඉතින් මෙන්න මේ කෘතියේ තියෙන්නේ එවැනි කෙනෙක් පිළිබඳව අදහසක්. මේක පටන් ගන්නේ හමුදාව විසිරුවා හර ඇත කියන වාක්‍යයෙන්. ඒ කියන්නේ මේ කතාව නිර්මාණය වෙන්නේ එක්තරා යුද වාතාවරණයක් ඇතුලේ සිද්ධ වෙන කතාවක්. යුද්ධයක අවසාන භාගය අපි ඔබ කවුරුත් දන්නවා යුද්ධයක් කියන්නේ ඊටාම කටුක අමිහිරි අත්දැකීම් තියෙන දෙයක්. ඉතින් මෙන්න මේ ජර්මනිය විසින් ප්‍රංශය යටත් කරගන්න අවස්ථාව. ප්‍රංශයේ යම් යම් ප්‍රදේශ යටත් කරගෙන තිබෙන අවස්ථාවක තමයි එවැනි පරිසරයක් තමයි මේ කතාව තුළින් නිර්මාණය වෙන්නේ. එක්තරා නගරයක් පිළිබඳව සඳහන් වෙනවා. ඒ නගරයේ සියලුම ජනතාව බොහොම කනස්සල්ලෙන් කනගාටුවෙන් ඔවුන්ට බලාපොරොත්තුවක් නැතුව ජීවත් වෙන ස්වභාවයක් තියෙනවා. මේකේ ආරම්භය වෙන්නේ මෙන්න මේ විදිහට. හමුදාව විසිරුවා හර ඇත. අවසාන අන්තයේ සොල්දාදුවෝ යන එන තැනක් පිළිබඳව නිනව්වකින් තොරව නගරේ පුරා ඉබාගාතේ යමින් සිටිති. දික්ක වැඩී ගිය කිලිටි යටිරැවුල් සහිතව ඉරී වැරහැලි වූ හමුදා නිල ඇඳුම් ඇඳගෙන රෙජිමේන්තුවක් හෝ කොඩියක් නොමැතිව අරමුණකින් තොරව නගරයේ සිසාරා ඇවිදින මොවුන් සංවිධානාත්මක මෙහෙයුමක හමුදා ඛණ්ඩයක් නොව නිදැල්ලේ සැරිසරන අවිනීත කල්ලියකි. ඔබ අප දන්නවා කවුරුත් සන්නද්ධ හමුදාවක් ක්‍රියාත්මක වෙන්නේ යම්කිසි සංවිධානාත්මක ඉතාම ක්‍රමානුකූලව සැකසුණු වැඩපිළිවෙලක් යටතේ. එයට අන දෙන්න නිලධාරීන් ඉන්නවා, ප්‍රධාන නිලධාරීන් ඉන්නවා, ඊට යටතේ තවත් නිලධාරීන් සිටිනවා. ඔවුන් කළ යුත්තේ කුමක්ද කියන එක තීරණය කරන්නේ නිලධාරීන්. ඉතින් එහෙම පාලනයක් යටතේ තමයි සන්නද්ධ හමුදාවක් ක්‍රියාත්මක වෙන්නේ. එවැනි පාලනයකින් ගිලී ගියාට පස්සේ හමුදාවක් ඇතිවන තත්ත්වය ඉතාම භයානකයි. සිවිල් සමාජයක බොහොම අවදානම් තත්ත්වයක් තමයි එවැනි පරිසරයක් තුල සිද්ධ වෙන්නේ. ඉතින් මේ සිද්ධ වෙන්නේ එවැනි අවස්ථාවක යුද්ධය පරාජය වෙලා හමුදාව තැන් තැන් වලට විසිරීලා ගිහිල්ලා ඔවුන් සමාජයේ ඔවුන් ගෙවල් වල තිබෙන දේවල් මංකොල්ල කමින් විවිධ අපරාධ කරමින් ගමන් කරන අවස්ථාවක. ඒතර මේ අවස්ථාවේදී මේ නගරයේ සිටින යම් පිරිසක් විසින් ඔවුන් තීරණය කරනවා මේ නගරයෙන් පලා යන්නට. එහෙම තීරණය කරලා ඒ පිරිස මේ නගරයෙන් වෙනත් තැනකට වෙනත් ආරක්ෂක ස්ථානයකට පලා යන ගමනක් පිළිබඳව තමයි මේ කතාවේ සඳහන් වෙන්නේ. එතනදී ඔවුන් 80ක් සූදානම් කරගන්නවා. මේ කණ්ඩායමේ ඉන්නවා විවිධ පුද්ගලයන්. සිටුවරෙක් මේ කණ්ඩායමේ ඉන්නවා. ඒ වගේම වෙලෙන්දෙක් ඉන්නවා. ඒ වගේම දේශපාලනයට සම්බන්ධ ප්‍රධානියෙක් ඉන්නවා. ප්‍රංශ අධිරාජ්‍යයේ තිබෙන කාලෙදී හිටපු විපක්ෂයේ ප්‍රධානියා මෙතන ඉන්නවා. ඔවුන්ගේ බිරින්දෑවරුත් ඉන්නවා මෙතන. ඒ සිටුවරගේ බිරින්දත් ඉන්නවා. එවැනි කාන්තාවන් 30 දෙනෙක් සිටිනවා. ඊට අමතරව තවත් කාන්තාවක් මෙතන සිටිනවා. ඇය තමයි අර ගණිකාව. ඇය වෘත්තීය ගණිකාවක්. ඊටම රූමත් තරුණ කාන්තාවක්. ඇයත් මේ
අස්රයේ සිටිනවා මේ කණ්ඩායමට එකතු වෙනවා. ඔබ අප කවුරුත් දන්නවා යම්කිසි කරදරයක් වුණාට පස්සේ සමාජයේ තිබෙන අර ભેද එහෙම නැත්නම් උස් පහත්කම් මේ සියල්ල අමතක වෙලා ඔවුන් තමුන්ගේ ජීවිතය රැක ගැනීම සඳහා එක්කාසු වෙනවා. ඉතින් එවැනි අවස්ථාවක දැන් මේ කණ්ඩායම එකතු වෙලා ඔවුන් මේ අස්රයෙන් ගමන ආරම්භ කරනවා යම්කිසි වෙනත් ආරක්ෂිත නගරයකට. අතරමඟදී දැන් ඔවුන් රාත්‍රිය ගත කරන්න ඒ තමුන් බලාපොරොත්තු වෙන නගරේ නවාතැන වෙත ගමන් කරන්න තමයි ඔවුන් සැලසුම් කරන්නේ. නමුත් විවිධ හේතුන් නිසා ඔවුන්ට ඒ රාත්‍රිය එළඹෙනකොට ඒ ස්ථානයට යන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒතර ඔවුන්ට කුසගින්න දැනෙනවා. දැන් ඔවුන් මේ කලබලයේ මේ ගමනට සූදානම් වෙච්ච නිසා බොහෝ දෙනෙකුට මේ ආහාරය පිළිබඳව තමුන්ගේ රාත්‍රී ආහාරය පිළිබඳව උනන්දුවක් මතකයක් ඇති වෙලා තිබිලා නැහැ. ඔවුන් රාත්‍රී ආහාරය රැගෙන ඇවිල්ලා නැහැ. ඔවුන්ගේ සැලසුම තිබුණේ රාත්‍රී ආහාරය ගන්න ඒ අදාළ නවාතැනට යන්න. නමුත් අර තෙල් බෝලය මෙතන මේ ෆැට් ඔෆ් බෝල් ඔෆ් ෆැට් කියලා හඳුන්වන්නේ තෙල් බෝලය. අර ඒ ගණිකාව හඳුන්වන්නේ තෙල් බෝලය කියලා. මොකද ඇය ඉතාමත් පුෂ්ටිමත් රූමත් ලස්සන කාන්තාවක් නිසා ඇයව හඳුන්වනවා තෙල් බෝලය කියලා. මේ නමින් තමයි මේ කතාව තියෙන්නේ. ඇයගේ ගමන් මල්ලේ ඇයට අවශ්‍ය කරන ආහාර තිබෙනවා. දැන් රාත්‍රිය ගත වෙනකොට කුසගින්න දැනෙනකොට ඇයගේ තියෙන ආහාර එළියට අරගෙන අනුභව කරන්න පටන් ගන්නවා. එතකොටත් දැන් අර සමාජයේ උසස් කියලා සලකන පුද්ගලයන් ඔවුන්ට ආහාර නැහැ. ඔවුන් මේ දිහා බලාගෙන කෙලහලාගෙන ඉන්නකොට අර කාන්තාව ඔවුන්ට මේ තමුන්ගේ මේ ආහාර වේල පරිත්‍යාග කරනවා. ඔවුන්ටත් දෙනවා මේකෙන් ගන්න. ඕගොල්ලෝ මේකෙන් ගන්න කියලා. කියනකොටම අරගොල්ලෝ ඒ ආහාර වේල බෙදා හදාගෙන අර ඇගේ තියෙන ආහාර අනුභව කරලා කොහොම හරි කුසගෙන නිවා ගන්නවා. මේ විදිහට ඔවුන් පසුදා දැන් නවාතැනට යනවා. නවාතැනට ගිහිල්ලා ඔවුන් එතන රාත්‍රිය ගත කළා. ඊට පසුදා තවත් එහාට ඔවුන්ගේ ගමන ඔවුන් සැලසුම් කරලා තිබෙන්නේ. දැන් මේ නවාතැනේ සිටිනවා ජර්මානු හමුදාවේ ප්‍රධානියෙක්. මේ ප්‍රදේශය ඔවුන්ට යටත් වෙලා තිබෙන ප්‍රදේශයක්. ඔහු දකිනවා මේ කාන්තාව. තෙල් බෝලය ඔහු දකිනවා. දැකලා ඔහු යෝජනාවක් කරනවා ඒ නවාතැනේ ප්‍රධානියා, ඒ කියන්නේ තානායමක් ඒක. ඒ තානායමේ ප්‍රධානියා ලවා ඔහු යෝජනාවක් එවනවා මේ කාන්තාවට ඇයට ඔහු සමග රාත්‍රිය ගත කරන්නට එන්නයි කියලා. මේ යෝජනාවට මේ කාන්තාව කැමති වෙන්නේ නැහැ. මෙන්න මෙතන තමයි තියෙන මේ කතාවේ තියෙන වැදගත්ම ස්ථානය. අපි ජාතිය ගැන අද සමාජයේ තියෙනවා ජාතිය තමුන්ගේ ජාතිකත්වයේ පිළිබඳව තියෙන ජාතික අභිමානය පිළිබඳව සමාජයේ කතිකාවතක් තිබෙනවා. ඒක සමහරු කියනවා ඒක අවශ්‍ය නැහැ, අපි සියලු දෙනා මිනිස්සුයි කියලා. නමුත් මේ කතාවේ තියෙනවා මේ තෙල් බෝලය ඇය ප්‍රංශ ජාතික කාන්තාවක්. මේ ප්‍රංශය ජර්මනිය විසින් යටත් කරගෙන තිබෙන්නේ යුද්ධකින්. ඒ නිසා ඇය ජර්මානු ජාතියත් එක්ක ඊටාම වෛරයකින් තමයි සිටින්නේ. තමුන්ගේ රට විනාශ කරපු එක පිළිබඳව, තමුන්ගේ ජාතිය යටත් කරගත්තු එක පිළිබඳව ජර්මානු හමුදා නිලධාරීන් සමග ජර්මානු ජාතියත් එක්ක ඇය ඊටාම වෛරයකින් සිටින්නේ. ඒ නිසා ඒකේ ජාතික අභිමානය මේ අවස්ථාවේදී ඉස්මතු වෙනවා. ඇය ගණිකාවක්. අපි කවුරුද දන්නවා ගණිකාවක් කියන්නේ මුදලට ඒ කටයුතු කරන අය. නමුත් ඇයගේ ප්‍රතිපත්තිය තමයි ඇය මේ ජර්මානු ජාතිකයාගේ යෝජනාවට කැමති වෙන්නේ නැහැ.
එතකොට මේ අවස්ථාවේදී අර හමුදා නිලධාරියා ඔහුගේ බලය පාවිච්චි කරනවා. බලය පාවිච්චි කරලා කියනවා මේ කණ්ඩායමට පසුදා උදේ යන්න දෙන්න එපා කියලා. අශ්‍රිය සූදානම් කරන්න එපා කියලා ඒ අශ්වයින් ගාල කරන තැනට රඳවලා තිබෙනවා. පහුදා මේ පිරිස සූදානම් වෙනවා යන්න. නමුත් එතනින් පිටත් වෙන්න යනකොට අශ්‍රිය සූදානම් වෙලා නැහැ. ඒ අශ්‍රියේ ප්‍රියදුරත් ඒ ස්ථානයේ නැහැ. පසුව හොයාගෙන යනකොට ඔවුන් දැනගන්නවා මේ ප්‍රශ්නේ මෙන්න මේකයි. ඒ හමුදා නිලධාරියා මුණ ගැහෙන්නට යනවා. ඒ අර පිරිස ගිහිල්ලා අහනවා ඇයි මෙහෙම කරන්න කියලා කියපුවම කියනවා අර මගේ යෝජනාවට කැමති වෙන්න කියන්න. ඊට පස්සේ ඕගොල්ලන්ට යන්න පුළුවන් කියලා. දැන් අර අය ගිහිල්ලා තෙල් බෝලයට කියනවා ඔබ මේ යෝජනාවට කැමති වෙන්න කියලා. නමුත් ඇය කැමති වෙන්නේ නැහැ. දවස් 2ක් 3ක් ඔවුන් මේ නවාතැනේ සිටිනවා. දැන් ඔන්න ඔවුන්ගේ ජීවිතය පිළිබඳව ප්‍රශ්නයක් ඇති වෙනවා. එතකොට අර ඉන්න සිටුවරයා සහ අර ඉන්න සියලුම පිරිස මේ කාන්තාවට කියනවා ඇයි ඔබ මෙහෙම කරන්නේ? ඔබ යන්න. ඔබ ඇය සමග සිටින්න. ක්ලියෝපැට්‍රා පිළිබඳව ඇයට කියනවා. ක්ලියෝපැට්‍රා කොහොමද තමුන්ගේ සොල්දාදුවන් වෙනුවෙන් තමුන්ගේ ඒ වෘත්තීය කැප කරලා අර සතුටු හමුදා නිලධාරීන්ව වශී කරගෙන ඒ යුද්ධය ජයග්‍රහණය කරන්නට උත්සාහ කරපු කතා කියලා ඇයගේ මේ තෙල් බෝලය ඇයගේ සිත ධෛර්යමත් කරනවා අර හමුදා නිලධාරියා සමග යහන් ගත වෙන්නට කියලා. එහෙම දිනක් දෙකක් තුනක් මෙහෙම කියන යනකොට ඇයි කල්පනා කරනවා දැන් මේ අයගේ ජීවිතේ රඳා පැවතිලා තිබෙන්නේ මගේ අතේ. ඒ නිසා මම මේකට අකමැත්තෙන් හරි කැමති වෙනවා කියලා ඇය මේ යෝජනාවට කැමති වෙනවා. කැමති වෙලා ඒ රාත්‍රිය ගත කරන්න යනවා. ඊළ පහවදාම ඔවුන්ට මෙතනින් යන්නට අවස්ථාව ලැබෙනවා. ඔවුන් මේ කරත්තේ නැගලා පිට වෙලා යනවා. මෙන්න මෙතෙන් තමයි විශේෂම දේ සිද්ධ වෙන්නේ. දැන් අර සියලුම දෙනා මෙයාට යෝජනා කරලා ඇය සමග ඔහු සමග සිටින්නට කියලා රාත්‍රිය ගත කරන්නට කියලා යෝජනා කරලි ඔවුන්ගේ ජීවිතය බේරගෙන දැන් මේ යන අතරතුර දැන් අර තෙල් බෝලය ඇයට ඇගේ ආහාර ගමනට අවශ්‍ය කරන ආහාර සකස් කරගන්නට වෙලාවක් ලැබෙන්නේ නැහැ. ඇය අවසාන අවස්ථාවේදී තමයි මෙතනට එන්නේ. අනිත් පිරිස තමුන්ට අවශ්‍ය කරන සියලුම ආහාර මේ නවාතැනේ තියෙන මේ අවන්හලින් අරගෙන තමයි ඔවුන් අශ්‍රීට ගොඩ වෙන්නේ. අතරමඟ යනකොට අර කාන්තාව කොන් කරලා ඇයට පරිභව කරලා ඇයට අපහාස කරලා අර සිටින අනිත් පිරිස ඔවුන්ගේ ආහාර බුදිමින් ඇය බඩගින්නේ මේ ගමන යන තත්ත්වයට පත් කරනවා. තමුන්ගේ ජීවිතය බේරපු තමුන් වෙනුවෙන් විශාල කැපකිරීමක් කරපු ඇයට අපහාස කරනවා. ඇය ගණිකාවක් කියලා ඇයට අපහාස කරමින් අනිත් අය ඇයගේ ඇඟේවත් ගෑවෙන්නේ නැති වෙන තමයි මේ අශ්‍රීය ගමන් කරන්නේ. මම හිතන්නේ මේ කතාව අද අපේ සමාජයට බොහොම වැදගත් වෙනවා. කළ ගුණ නොදත් පිරිසක් අපේ රටේ විතරක් නෙමෙයි අනිත් හැම රටකම ඉඳලා තිබෙනවා. ඉතින් වර්තමානයේත් එහෙමයි. කළ ගුණ දන්නේ නැති පිරිස මිනිස්සු අදත් අපේ සමාජයේ ඉන්නවා. තමුන්ගේ වැඩේ කරගන්නකම් චාටු බස් යොදවලා අනිත් අයට ඒ උදව් පදව් අරගෙන සීලුම් දේවල්ම අරගෙන තමුන්ගේ අවශ්‍යතාව ඉෂ්ට කරාට පස්සේ ඔවුන්ගේ කුලය මලය ජාතිය රැකියාව මේ සියල්ලම මතක් වෙලා ඔවුන්ට අපහාස කරන තත්ත්වයටපත් වෙනවා. ඉතින් මෙන්න මේක තමයි මේ පරිත්‍යාගයේ ශාපය කියන මේ කෘතියෙන් කියවෙන්නේ. ඔබත් අරගෙන කියවන්න. මේ කතාව පිළිබඳව විශාල විස්තරයක් මම කරේ නෑ. කතාවේ සාරාංශය විතරයි කිව්වේ. ඊට වඩා ඉතාම විශාල විස්තරයක් සවිස්තරාත්මකව මේ කෘතිය සඳහන් වෙනවා. ගීත මෝපසන් කියන්නේ ලෝක ප්‍රසිද්ධ ගත්කතුවරයෙක්. ඉතින් ඔහුගේ මේ කෘතිය පරිවර්තනය කරන්නේ නිශ්ශංක පෙරේරා. අරගෙන කියවන්න. අපි තවත් දවසක මේ වගේ ඉතාමත් වටිනා කෘතියකින් හමු.